අසහනකාරයෝ කතා කරන්න එපා. ඔයා චුට්ටක් මෙහෙම හිතන්න. ඔයාට තියෙනවා පොඩි ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක්. ඒකට ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තෙක් යම්කිසි මොහොතක ඔයා ගාවට ඇවිල්ලා ඔයාගේ සර්විස් එක හොඳයි, ඔයා ගාව තියෙන බඩු හොඳයි, මෙන්න මේ විදිහට ඔයාව හිතා ගන්න බැරි විදිහට ඇගීමට ලක් කරනවා. ඔයාට හිතනවා නේද ඒක තමයි ඔයාගේ ව්‍යාපාරයේ ආරම්භය වෙනුවෙන් ඔයාට ලැබුණු හොඳම අගය කිරීම කියලා. ඔයාට ලැබුණ හොඳම ආයෝජනය කියලා. ඉතින් ඒ වගේ කතාවක් මේ. ගොඩගම ප්‍රදේශයේ පවත්වාගෙන යනවා අවුරුදු 19ක විතර තරුණියක් පුංචි කේක් කඩයක්. අහම්බු ලෙස මේක දකිනවා ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තෙක්. ඒ තමයි විරාජ් වික්‍රමනායක. ඔයාලා මේ නමට වැඩිය දන්නේ මිස්ටර් කොත්තු කියලා කිව්වොත්. මෙයා මේක දකිනවා. මේ දැක්ක වෙලාවේ මොහු එතෙන්ට ගිහිල්ලා මේ තරුණියගේ ඒ කරගෙන යන ව්‍යාපාරය සම්බන්ධව දෙනවා අපූරු ඇගයීමක්. ලංකාවේ ගොඩක් ව්‍යවසායකයෝ ඉන්නවා ව්‍යාපාර ශාස්ත්‍රයට එන්න ආසයි, පොඩි බියක් තියෙනවා. ඒකට හේතුව තමයි තමන් යම්කිසි මුදලක් ආයෝජනය කරනවා, ඒක නැති වෙයි, නැත්නම් තමන්ගේ අරමුණ හරියට කරගන්න බැරි වෙයි කියලා. ඊළඟ කාරණේ තමයි තමන් ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒ ශාස්ත්‍රයේ ඉන්න දැවැන්ත ව්‍යවසායකයෝ ඒ තමන් පටන් ගත්ත ව්‍යාපාරයට හානි කරයි කියලා. ඒ කියන්නේ තමන් පටන් ගත්ත ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්වයට කටයුතු කරයි කියලා බයෙන් ඉන්නවා. මෙන්න මේ කාරණා හින්දා ලංකාවේ ගොඩක් ව්‍යවසායකයෝ ව්‍යාපාර ශාස්ත්‍රයට එන්න බයයි. ඉතින් මේ විරාජ් වික්‍රමනායකගේ මේ කතාවත් එක්ක අර තරුණියට මේ කියන කාරණා දෙකම සම්බන්ධ ඇයට හොඳ තහවුරුවක් ඇති වුණා. ඒ තමයි ඇයගේ පුංචි ව්‍යාපාරය පිළිබඳ ඇයට ලබා දෙනවා හොඳ ඇගයීමක්. ඇයගේ කෑම රසයි, ඊට පස්සේ ඇය ඒක ඉතාමත් ගුණාත්මක තත්ත්වයෙන් පවත්වාගෙන යනවා. එතකොට ඇයට ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න පුළුවන් තත්වයට ඇයගේ මානසික මට්ටම හදනවා. එතකොට ඇයට හොඳ හිතට ධෛර්යයක් එනවා මේක තවදුරටත් කරගෙන යන්න ඕනි කියලා. ඊළඟ කාරණේ තමයි ඇයට ඒ වෙලාවේ හිතුණා ඉහළින් ඉන්න ව්‍යාපාරිකයෝ නැත්තම් මේ වෙනකොට නමක් හදාගෙන ඉන්න ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ පොඩි ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරනවා. මෙන්න මේ කාරණේ ඇයට ඒ වෙලාවේ හිතුණා. ඇත්තටම මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඕනම කෙනෙක්ට Tamanගෙම කියලා ස්වයං රැකියාවක් පටන් ගන්න හොඳ එනර්ජි එකක් හිතට එනවා. කලාකරුවෙකුට, ඒ වගේම තමයි නිර්මාණකරුවෙකුට, ව්‍යාපාරිකයෙකුට තමන්ට ලැබෙන හොඳම ආයෝජනය තමයි ඇගයීම. ඒක මාරටම වටිනවා. මොකද ඇගයීම තුලින් පුළුවන් කෙනෙක්ව ඉහළට යනවද, කෙනෙක් ඔසවා තබනවද, නැත්නම් කෙනෙක් පහළට ඇදලා දානවද කියලා තීරණය කරන්න. ඉතින් සමහර විට කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරය පටන් ගන්න තැනම ඕක වැඩක් නැහැ, ඕක කරගෙන යන්න බෑ, ඕකට ඉල්ලුමක් නැහැ. ආන් ඒ වගේ ඍණාත්මක අදහසක් දුන්නාට පස්සේ සමහර විට ලොකු ගමනක් යන්න තියෙන ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළටම යන්න තියෙන ගමනක් ඒ මොහොතේදීම මරලා දානවා. ඒ වගේම තමයි කෙනෙක් වැඩක් පටන් ගත්තට පස්සේ ව්‍යාපාරයක් නැත්නම් කලාකරුවෙක්ගේ කලා කටයුත්තක් ඕනම දෙයක් පටන් ගත්තට පස්සේ ඒ වෙලාවේ ඒක හරියට ඇගීමට ලක් කරලා මේක හොඳ වැඩක්, මේක ඊටාමාත්ම ගුණාත්මක දෙයක්, මෙන්න මෙහෙම කරන්න කියලා අයිඩියා එකක් දුන්නා නම් නැත්නම් ඇගීමට ලක් කරා නම් සමහර විට ඔහු පසුව ලබන ජයග්‍රහණයේ පිටුපස තියෙන්නේ අන්න ඒ ඇගීම වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්ගේ වගකීමක් කුඩා ව්‍යාපාරකරුවන් ආරක්ෂා කරගන්න එක. දැක්ක තැන ඔවුන්ට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ලබා දෙන එක. ඉතින් ඒ කාර්ය හදවතට දැනෙන විදිහට මම හිතන්නේ විරාජ් වික්‍රමනායක කරා. මේ වීඩියෝ එක විතරක් නෙමෙයි, සමාජ ජාලා සියල්ල පරිශීලනය කරනකොට අපිට දකිනවා මේ විරාජ් වික්‍රමනායක සමාජ මෙහෙවරක් වගේ හිතලා මේ කාර්යය ඇත්තටම කරනවා. විවිධ තරුණ තරුණියන් ස්වයං රැකියාව ආරම්භ කරලා තියෙන තැන් වලට ගිහිල්ලා හොඳ ඇගීමක් ලබා දීලා ඔවුන්ව දිරිමත් කරනවා. ඉස්සර මේක පෙන්නන්න ඕනේ. මේ බලන්න හරිම ලස්සනයි. මේ මොනවද? මේක කීයද? අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්. හරිද? එක එක්කෙනා ගාවගේ රුපියල් 20000 රක්ෂා නොකර තනියෙන් ලස්සන මොකද නම? නානු කේක් ඇන් ඩෙසර්ට්. 0.7.33.12 672. ආව තෝරන කෙනෙක් ගන්න පුළුවන්. එන්න මට එකක් කන්න ඔයාගේ.
අතරම පුතේ නියමයි ඈ. එන්න අත බය වෙන්න එපා. අර මාරු. ලංකාවේ දැනට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉස්සරහැන් ඉන්න ව්‍යාපාරිකයන්ගේ වගකීමක් තමයි තමන්ගේ පිටිපස්සෙන් එන කුඩා ව්‍යාපාරකරුවන් ආරක්ෂා කරන්න, ඔවුන්ට හොඳ දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් සහ අගය කිරීමක් ලබා දෙන එක. ඉතින් අම්බලමේ ප්‍රාර්ථනය ශ්‍රී ලංකාව තුළ දක්ෂ ව්‍යවසායකයන් බිහිවෙන්න අවශ්‍ය පරිසරය ගොඩනැගේවා කියලා. අම්බලමයි මේ